යන ගමන් ආවා. අද මෙසේ ගමනක් නෙමෙයි. අද යන්නේ get together එකට. යපුරේ අපේ සෙට් එකේ get together එකට කෙලින්ම නිලාල්ලන ලොකු පොරවල් ටික අපේ සංවිධායක මණ්ඩලයේ ඊයේ රෑ ඇවිල්ලා උන් ඉදි වරාගෙන ඇටේ සෙට් කරලා අපි ඉතින් යන්න කලින් මේ කඩේකට පාත් වුණා. ඒකක් ගාලා යන්න කියලා ඇඹිලි පිටිය. මේක මරු කඩේ මේක නැති මගුලක් නෑ. ඈ මාමේ. මේ එන්නකො. ඈ මේ අපිට ඉතින් මේ කන්න බොන්න දෙන්න මාමා. ඈ නේද ගෙවල්? ඔව්. අපි යනවා අපි කොළඹ ඉඳන් ආවේ. ඈ අපි දැන් යනවා මේ අපි අර කැම්පස් එකේ. ඔව්. කට්ටිය සූර්යවේද? නෑ මෙතන මේ දිනන මොකද නායකත්ව නායක පුඩි කීමක් ගියා. ඒකේ අද්දරයා ඉඳලා ඈ අද පොඩි කෝරියල් එකක් දීලා යනවා අපි. ගම්මුදා. ගම්මුදාවේ දෙක තියෙනවා. මේ පික්මී එකක් දැම්මා. මම හිතුවේ නෑ ඇඹිලි පිටියේ පික්මී වැඩ කියලා. වැඩ හොඳේ. මේ විනාඩි 3න් එනවා ත්‍රිවිල් එක. මොන්න ගන්න කෝල් එක මට කියන්න හදා. පික්මී එක ආවා අපි නැග්ගා. දැන් යනවා මේ යන්නේ මල්ලි මොන පාරද මේ නවනගර පාරේ. නවනගර පාරේ යනවා. ඉස්දිනේ නවනගර පාරේ. ඉතලා ගම්මුදාවෙලු මේ ලයින් එක තියෙන්නේ. හරි ජනාකීර්ණයි පාර අහන් එන්න ගියා පික්මී එකේ. මෙතනින් පාර ඉවරයිලු. බලු බල්ලෙක් නෑ කියන්න බෑ. බල්ලෙක් ඉන්නවනේ පාරේ. අර කඩේට ගියා ළමයා දැන් ඇයි ඈ 330 කරේ. කීයද මල්ලි? 330 කරේ. හරි බැලුවා නම් මල්ලි ඇති. මේ 500න් ගන්න හැක්කද? මල්ලි කෝල් එකක් දාන්නම් ඔය නම්බරේ තියෙනවනේ. ඕනුනොත් එහෙම. හරි මන් දැන් හරි දෙන්නම් හැබැයි ඒවා දැන් මැෂින් එනවද යා? ආවා මචං 4 කොන ගිහිල්ලා බෝඩ් එකක් නෑ කැටි කිරීටේට ගියා. දැන් පුහුණුවන්නන්ගේ ලියාපදිංචි කරන ස්ථානේ ඉන්නේ. භෝජනාගාරය කියලා තියෙනවා ඒකද? මම මේ බලලා ඉන්න ඔයාට. එහෙම පාක් තියනවා. ඊයෙන් තමයි ගියේ. එහෙම? එලකින්. ඔය ගියන මචං. ඒවා. හා. මේ අර බපලු සේන අවුද? අපේ උන්ද? නෑ. මේ හා. යන් එළියට මේ අපේ ගඳවුම් කරු. ශ්‍රී ලංකාව උදේ වරුවක දැම්මද මේක? උදේ වරුවක පාරදිනා. ඒවා නෑ අනේ කොල්කේ සුදු දාගන්න දුන්න කොහොමද? අදයි. දැන් පැය භාගයක් තිස්සේ කාමරේ තිස්සේ මොකද කරවගෙන ගාලා ඉන්නේ. ආපරේ වාගෙන කොල්ලා එළියට දාලා මේකප් කරලා මේ. එදිරි පට්ටකල්. අද මේ පාටි කොල්ලා නෑ මම මේ පෙන්නලා මම කියන්නේ ළමයි ටික ඔෆිස් වල කටි ඔක්කොලා තියෙන ළමයින්ට ඕන ගානට මේවා අරගෙන අර මචං අර මේ ළමයින්ට ආවම බහින්ද ටයිමින් දීලා ඔක පදින්න කියනවා. තමයි දෙන්නේ. ඉතින් අපි පදිමුකෝ. ඉතින් අපි පදිමුකෝ. රොඩක් නැගපන්. නැගපන්. නැගිනවා කමියක් දාගෙන යට ගහන ඩිස්ප්ලේ එකේ දාන්නේ නැගුවනේ. අවසර ගන්න එන්නේ. කොච්චරද? දාලා නැගිනේ මේ අවදාන මේ රොඩ. කම්බේ දාගෙන මේ ආර්ටිකේ ජීවත් වෙන රෙඩියෝද මේ වැඩ කොහොමද දන්නේ? ඉතින් ෂෝ ගිට් එකක් ගන්නවල. ආ ජානවනක් ගමු. මේක දාලා ජානවනක් ගමු. ජානවනක් ගන්න ඕනේ. ජෑන් පලංජිය. ජෑන පුතම නගවන්න ඕනේ බජා. මේ අමුත් ඕක. මොකද? හොඳ මේකේ කඩේ ගියා. නෑ නෑ ඕක වෙන්නට කමක් නෑ. ඡන්දයක් අඩු වෙනවනේ මචං ලැබෙන දෙයක්. මචං නාලක
මේ වරේ. ඔව්. මේ මේක අඹවල යන්න අරවා මේවා නිකන් ජිම්නාස්ටික් වෙන්න නම් මගුල් නෙමෙයි. මේක හින ලොකු මෙතෙන්ට ආවම තේරෙන්නේ අර බිල්ඩින් එක නෙමෙයි වැඩේ නේ. ඒක තමයි වැඩේ තියෙන්නේ. අපේ වැඩේ නෙමෙයි නිකන් රටේ නායකයෙක් මොකද්ද මේක හරිනම කොහොමද හොයාගන්නේ මේකට කොහොමද එන්නේ බං? නායකත්ව සම්බන්ධයි. කොහොමද වන්නක අපේ කෙල්ලන්ගේ ලස්සන ඈ මේ පනාව දාගෙන ඉන්නේ අර ඒක සද්දෙත් තියෙනවා පනාව වලින් බලලා සද්දෙන්නේ නැහැ නේද ගියාම් බං මොකද කඳුලනි වන් මේ මෙන්න අහගනින්න සිත හදවනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයේ ඉන්නම් අමතක නොම වේනම් සෙනෙහි පුදන්නම් සිත නොරිඳනවා නම් මේක බැඳලා නැද්ද මේ ඇවිල්ලා මේ අපේ ඇඹුලා ක්‍රිකට් පාඩමක් ගන්න අවස්ථාවක් ඈ අම්මට සිරි ගැහුවා නේද ඒක ඈ වැරෙන් පහර දුන්නා මචං ඔයගොල්ලන්ට ක්‍රිකට් කියලා දෙන්න. අපිට කොහොම නවත්තලා ක්‍රිකට් කියා දෙනවද අපි දන්නවා පොඩි උන් දන්නවද අපි ටීම් එකේ අපි ටීම් එකේ දැන් මම ගහන ෂොට් වල ගහන්නේ නෑනේ. පොඩි හරි මතක ආවර්ජනයක් කරන්නේ විශේෂයෙන්ම මේ අපේ මේ හමුව පටන් ගන්න මූලිකත්වයේ කරපු කෙනා තමයි අපේ බලංචි. ඉතින් අපි ඒකට මේ විදිහටම අපි හමුුනේ මේ බලංචිය සියලු දෙනාම තාමත්ම ආදරයෙන් ගෞරවයෙන් බොහොම භක්තියෙන් යුතුව මම ඇතුළු අපි සියලු දෙනාම අද රැකියාවල ඉන්න වට වඩා රැකියාවල තනතුරු වල ඉන්නවට වඩා අර මම හැමදාම කියනවා වගේ අපි PPA එකේ 2.5 කැන්ටිනේ අඩුව කාපු අපිට මේකෙදි තියෙන අඩුපාඩු කියන එක ගැටලු 2016 යි මේ වගේම ගෙට ආදේ ස්තුති බොහොම බට ඒකටත් නෑනේ මේකේ අම්මකෝන මේක යකෙට හරි දෙනවා කියලා. එතරම් ගානේ ගෑනුවත් දෙනවා. මොනවද නෑනේ මගේ ගෑනුවත් දෙනවා. අර දැන් වරින්කෝ. අම්බත් කළා. අර ජෝඩි නැගි මන්දියාම බලන් ඉන්නේ. බලන් ඉන්න වැඩේමනේ. මම මගේ ලස්සන කොල්ලෙක් දැක්කම ඔතීසිය. ඊර්ෂ්‍යා කරන්න වැඩේනේ. මෙන්න බලවන පෙම් රැල්ල. පෙම් රැල්ල නිකන් මුහුදු රැල්ල වගේ. මොකද බං ඔබ කරන්නේ? හොඳ කෙනෙක් තේරුවා. දැන් තේරුවයි. පැටියෝ. කොහමද? මේ අපේ ගෙට් එකේ හොඳ අවස්ථාවක් වුණා. ඉතින් මූලික ආරම්භයේ ඉඳලා අද දක්වා ආපු අය ගැන මම ඉතින් අර පොඩි ආවර්ජනයක් කරලා එයාව මතක් කරනවා ඒ ඉතිහාසය. ඉතින් ඒක තමයි ඉන්නේ මොකද මේ හැම එකටම අපි පොඩ්ඩක් හරි දායකත්වයක් දුන්නා, අමු වුණා, පැමිණියා. ඉතින් ඒක නිසා ඇත්තටම ආදරේ මේ හැමෝටම මේ දේ අපි හැමෝම සමානයි. මමත් සමාන, ඔබත් සමානව අපි හැමෝම සමානයි.
කට්ටිය දෙන්නකෝ පටාල් ගෑවා.